ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ඔන්න අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා සල්ලි හොයන්න පුළුවන් සුපිරිම ඇප් එකක්. ඉතින් මේ ඇප් එක මොකද්ද, ඇප් එකෙන් වැඩ කරගන්නේ කොහොමද කියලා අපි බලමු කතා කරලා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, channel subscribe කරන්න, අනිත් කට්ටිය බලන්න share කරන්න. මම සරලව පැහැදිලිවම කියලා දෙන්නම් ඔයාලට මේකෙන් කොහොමද සල්ලි ගන්න පුළුවන්, මේක කොහොමද ගන්න පුළුවන්, මේක හදා ගන්න පුළුවන් කොහොමද කියලා මම ඔක්කොම කියලා දෙන්නම්. මේ සුපිරි ගේම් එකක් තමයි කම්මැලි නම් ඔයාලට කරන්න පුළුවන් සුපිරි ගේම් එකක් තමයි. අනිවාර්යෙන් හොඳ ගාණක් වන්න පුළුවන් ගේම් එකක්. ඉතින් අනිවාර්යෙන් අපි යන් වීඩියෝ එකට. ඉතින් යාළුවෝ මෙන්න මේක තමයි ගේම් එක. මේ ෆොරස් මැච් earn money කියන earn reward කියන එක තමයි මේ ගේම් එක. ඉතින් මේ ගේම් එක Play Store එකෙන් ඔයා මේ විදිහට නම් සර්ච් කරලා මම මේ ඩවුන්ලෝඩ් කරගන්න ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න ගේම්. ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔටෝමැටික් ඉන්ස්ටෝල් වෙනවා වගේ ෆෝන් එකට. අපිට බලා පොඩි වෙලාවක් යන අපිට ඉන්ස්ටෝල් වෙන්න. දැන් මගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් වෙමින් තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්නම් මේකෙන් කොහොමද ඉස්සරහට වැඩ කරගන්න කියලා. ඔන්න දැන් ඉන්ස්ටෝල් වුණා. දැන් මෙතන ඕපන් කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් වෙනවා මේ ඇප් එක. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි වෙලාවක් ලෝඩ් වෙනවා ඇප් එක. මේකෙදි මෙන්න මෙහෙම ඉස්සෙල්ලාම එනවා පොඩි ඇඩ් එකක් ඒගොල්ලොන්ගේ. දැන් මේ ඇඩ් එක මේ කන්ටිනියු කරලා මේක මේ සල්ලි ගෙවන්න තියෙන එකක් තියෙන්නේ මේක සල්ලි ගෙවන්න ඔයාලට ඕනේ. මෙතන උඩ ඔයාලට පේනවා වම් පැත්තේ උඩ කෙළවරේ කතර ලකුණක් තියෙනවා. දැන් මේ කන්ටිනියු කරොත් තමයි මේක සල්ලි ගෙවන්න ඔය ඇක්සස් ඉල්ලන්නේ. එහෙම නැත්නම් ඔයාලට ඇක්සස් ඉල්ලන්නේ නැහැ. ඉතින් උඩ තියෙන කතර ලකුණ ඒක ඔබලා මෙතනින් අයින් වෙන්න. අයින් වුණාට පස්සේ ඔයාලා එනවා දැන් රියල් ගේම් එකට. ඔන්න මේක තමයි ෆොරස් මැච් කියන එක තමයි මේ ඇප් එක. හරිද? මේකෙන් සල්ලි හොයන්න කියලා මම කොහොමද මේ විදියට ස්ක්‍රීන් එක ප්ලේ කරායින් පස්සේ එනවා. ඊට පස්සේ මෙන්න මේ එක වගේ මල් හදන් තමයි තියෙන්නේ. මල් හොයන්න තමයි තියෙන්නේ. ඔයාලට පේන මේ මල් කඩනකොට ඒ වගේ මල් හොයනකොට කොයින්ස් එකතු වෙනවා අපිට. ඔයාලට මේක පේනවා පැහැදිලිවම. ඉතින් මෙන්න මේ එකතු වෙන කොයින්ස් තමයි මේ අපි එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒව තමයි අපි සල්ලි වලට හදාගන්නේ. ඉතින් මේක හරිම ලේසි, අනික කම්මැලි නැතුව කරන්න පුළුවන් ලස්සන ගේම් එකක්. මේ අනිවාර්යෙන් සල්ලි හොයන්න පුළුවන්. මම ගොඩක් කටට කියන සල්ලි හොයන්න බෑ කියලා. නමුත් මම අනිවාර්යෙන් කියනවා මේ සල්ලි හොයලා විඩ්‍රෝ කරලා පෙන්නනවා. මේක කොහොමද කරන්න කියලා බලමු. ඉතින් මෙන්න මේ විදියට ඔයාලා තියෙන ටයිම් එකත් එක්ක අනිවාර්යෙන් ලෙවල් අප් කරලා යන්න. කියන්නේ එයාලා ටයිම් එක ඉවර වෙන්න කලින් එයාලා යට තියෙනවා ඔයාලට පේනවා මෙන්න මෙතන යට තියෙනවා ටයිම් එකක් කවුන්ට් ඩවුන් වෙනවා. ඒ ටයිම් එක කවුන්ට් ඩවුන් වල ඉවර වෙන කලින් ලෙවල් අප් කර ගන්න ඕනේ ස්කෝර් එක ගහලා. ඉතින් ඔහොම තමයි ඉක්මනට මේ කඩාගෙන යන්න තියෙන්නේ. හරිද? මේ කඩනවා වගේ මෙන්න මෙහෙම ගහන් යන්න තියෙන්නේ. හරි. දැන් ලෙවල් අප් වුණා මගේ. දැන් උන ආයෙ අලුතෙන් ටයිම් අප් වුණා. ඊට පස්සේ උන දැන් ආයෙත් දැන් මම මේ කන්ටිනියු කරන් යනවා. දැන් මගේ පේන ස්කෝර් එක මම පොයින්ට් ගන්න වැඩි වෙනවා. කියන්නේ මෙතන තියෙන උඩ කලෙක්ට් ගන්න වැඩි වෙනවා. ඔයාලා පේනවනේ ඒගොල්ලන්ට. ඉතින් මේක හරි සරලයි. හරිම ලේසි. ඉතින් බලන්න අපි මේ ගේම් එක ගහලා ඉස්සරහට යන්කෝ අපි. ඔය විදිහට තමයි ගේම් එක ප්ලේ කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ මම කියන්නම් මේ කොහොමද වෙන්නේ කියලා. දැන් ඔන්න ගේම් එක ඉවරයි මගේ. ඔන්න ඊට පස්සේ මම ආයෙ මෙතන පොඩි ඇඩ් එකක් ප්ලේ වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාට පෙන්න ඔයාගේ නම ගහන්න තැනක්. එතන නම ගහන්න ඕන.
ඉතින් කැමති නම් එතන නම ගහන්නත් පුළුවන්. නැත්නම් එතන ස්කිප් කරලා යන්නත් පුළුවන්. එතන ඕකේ කරාට පස්සේ මෙන්න මේ වගේ ලීඩර් බෝඩ් එකක් පෙන්නනවා. ලීඩර් බෝඩ් එකේ වල මම කොළ පාටින් පෙන්වන යට ඔයා ඒක ගහපු ස්කෝර් එක. ඊට පස්සේ ඔයාලට මේ උඩ පේනවනේ එතන. මේ ඔයාගේ මේ මෙතන උඩ පේනවා. ඔයාගේ කොයින්ස් 800ක් තියෙන 8000ක් තියෙනවා කියලා පෙන්වනවා. දැන් එතන තමයි කොයින්ස් එකතු වෙන තැන ඔයාගේ. හරිද? ඉතින් මේකේ ඔච්චරයි කරන්න තියෙන්නේ. මේක මම අනිවාර්යයෙන් මම ඊට පස්සේ ඔයාලට තේරුම් කරලා දෙන්නම්, පෙන්වලා දෙන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. කොහොමද මේක සල්ලි විත්ඩ්‍රෝ කරන්නේ? මේ උඩ තියෙන ඔප්ෂන් වලින් මොනවද කරන්නේ? ඒ සියලුම දේවල් මම ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝෙන් අනිවාර්යෙන් විත්ඩ්‍රෝ එකක් දානදී මම පෙන්වන්නම්. එහෙනම් යන්නේ අලුත් වීඩියෝ එකක් හම්බෙමු. සුබ දවසක් ජය වේවා හැමෝටම.